කෙන්ටකී වල වේවලි හිල්ස් රෝහල යනු අවතාර දර්ශන අද්භූත ක්‍රියාකාරකම් සහ දහස් ගණනක මරණ ඉතිහාසයක් සමග සම්බන්ධ වූ කුප්‍රකට හොල්මන් සහිත පැරණි ක්ෂය රෝග රෝහලකි. 1900 දශකයේ මුල් කාලයේ ක්ෂය රෝගයක් ඇමරිකාව පුරා පැතිරුණා. කෙන්ටකී වල නිර්දිග ප්‍රාන්තයේ පිහිටා ඇති වේවලි හිල්ස් රෝහල 1910 දී ක්ෂය රෝගීන් 40 සිට 50 දක්වා පිරිසකට නවතන් ගැනීම සඳහා දෙමහල් රෝහලක් ලෙස විවෘත කරා. කෙසේ වෙතත් රෝහල වහාම පිරී ඉතිරී ගිය අතර මුදල් සහ ඉඩම් පරිත්‍යාග සමග 1924 දී නව රෝහලක් ආරම්භ කරනවා. මරණ ඇස්තමේන්තු පුළුල් ලෙස වෙනස් වුණත් එහි වසර 50කට අධික මෙහෙයුම් කාලය තුල වේවලි හිල්සී අවම වශයෙන් 60000ක් පමණ මිය ගිය බව සඳහන් වෙනවා. බොහෝ දෙනා මැරෙන්න ආරම්භ වූ විට රෝහලේ කාර්ය මණ්ඩලය මිනිස් දෙහි ඉවත් කිරීම සඳහා භූගත මාර්ගයක් හදාගන්නවා. මේ මාර්ගය ඔස්සේ මළමිනී බොහෝ ප්‍රමාණයක් ගෙන ගියේ වෙනත් ලෙඩුන්ට නොපෙනෙන ලෙස. අන්ධකාරයේ ගමන් කරන ටනලයේ අදටත් අద్భుත ස්වරූපයක් පවතිනවා. වේවලි හිල්ස් එකේ භයානකම තැන තමයි පස්වෙනි මහලේ 502 කාමරය. 1928 දී එහි ප්‍රධාන හෙදිය 502 කාමරයේදී මැරිලා ඉද්දි හොයාගන්න බව කියනවා. ඇය නිරාවරණය වූ පයිප්පයකින් හෝ ලයිට් ෆයර් එකකින් එල්ලී සීදී නසාගත් බව කියනවා. මිය යන විට ඇයට වයස අවුරුදු 29ක් වූ අතර ඇය දැඩි ලෙස පීඩාවට පත් වූ අවිවාහක කාන්තාවක් බව කියනවා. එහි සිටි වෛද්‍යවරයෙක් නිසා ඇය ගැබිණි වූ බවත් එම තත්ත්වය පිළිබඳ ඇගේ මානසික අවපීඩනය ඇය සීදී නසා ගැනීමට හේතු වන්නට ඇති බවයි සඳහන් වන්නේ. ඒ දිනක සිට අද දක්වා ඒ කාමරයෙන් මැදින් ඇගේ සෙවණැල්ල පෙනෙන බවත් රැයේ බිත්ති හරහා ඇගේ හඬ ඇහෙන බවත් කියනවා. ඔබ මේ දකින්නේ කැමරාවලට ඇගේ මුහුණ අසු වෙලා තිබෙන ඡායාරූපයක්. තවත් බියකරු පුරාවෘත්තයකට නම් කාමරංග 502 සේවය කළ තවත් හෙදියක් සම්බන්ධ වන අතර ඇය වසර 4කට පස්සේ ජනේලයෙන් පැන මිය ගිය බවට සඳහන් වෙනවා. ඇය මේ කිරීමට නිශ්චිත හේතුව නම් තාම දන්නේ නැති වුණාට බොහෝ දෙනෙක් ඇයව කවුරු හරි මායිමෙන් තල්ලු කර ඇති බවට අනුමාන කරනවා. මේ පිළිබඳ නිශ්චිතවම වාර්තාවක් නැති අතර කටකතා දිගටම පවතිනවා. තවත් කතාවක් ලෙස පැරණි රෝගියෙකු වූ නිල් බෝලයක් සමග සෙල්ලම් කරන ටිමි නම් තරුණ පිරිමි ළමයෙකුගේ අවතාරයක් තුන්වන මහලේ නිතර වාර්තා වෙනවා. තවත් අය කියනවා අඳුරු පඩිපෙළ අසලින් නිකුත් වන ගැඹුරු හඬක් ටිමිගේ බව. මේ වීඩියෝ පටේ ඇත්ත නැත්තනම් තාම හොයාගන්නේ නැහැ. හැබැයි මේ සංචාරකගේ ෆෝන් එකකින් වීඩියෝ වුණු වීඩියෝ පටයක්. තුන්වන මහලේ සූර්යාගාරයේ ඉහළට සහ පහළට දුවන කුඩා දැරිය සම්බෝලයක් අතතිර දුටු කුඩා පිරිමි ළමයා ටිමි ගොඩනැගිල්ල පිටුපස මිනී පෙට්ට බිම දමන ලබන අවමංගල්‍ය රථේ උදව්විල්ලා කෑගසන ලේ ගලන මැණික් කටෝලින් යුතු කාන්තාව සහ මුළු තැන්ගේ දෙසට ඇවිද යන සුදු කබායක් ඇඳගත් මිනිසෙකු සමහර වෙලාවට කාමරේ හරහා හමා එන ආහාර පිසීමේ සුවඳ වැනි අවතාර කතා පැතිරෙන්න පටන් ගත්තා. දොරවල් වලට තට්ටු කිරීම, ජනේල් ඇරීම, විදුලි පහන් පත්වීම, කොරිඩෝවල සහ හිස් කාමරවල අද්භූත ශබ්ද සහ බියජනක පියවර හඬ ගැන එතෙන්ට පැමිණි සංචාරකයන් බොහෝ දෙනා පැවසුවා. ඒත් එකම එක සත්‍යයක් තියෙනවා. වේවලි හිල්ස් එකේ ආත්මයන් අදටත් නිදාගන්නේ නැහැ. ඔවුන්ට එතනින් පිට වෙන්න බෑ. මේක රෝහලක් නෙමෙයි, මතකයන් පිරිච්ච සුසාන භූමියක්.